හේලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ සාදරෙන් ආදරෙන් පිළිගන්නවා අපි මිස්ටර් මතේ YouTube channel එකට. හරි යාළුවනේ ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි ඉතින් මම මේ වගේ වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා මොකද්ද මේ ගැස්සෙන ලයිට් එක කොහොමද හදන්නේ කොහොමද හැදුවේ කියලා. ඉතින් ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් මේ ගැන ඔයාලට ගේන්න ඕනි කියලා. ඔන්න ඉතින් මම ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එක අඩුපාඩුකම් ඇති. මොකද ගොඩ කාලයකට පස්සේ කරන්නේ. ඉතින් අඩුපාඩු තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. හරි අපි නම් බලමු මේ ගැස්සෙන ලයිට් එකේ විස්තරය මොකක්ද කියලා. යාළුවනේ තියෙන්නේ මේ සර්කිට් එක. සාමාන්‍ය රුපියල් 250 300 අතර වෙනවා මේ සර්කිට් එක. ඉතින් යාළුවනේ අපි ලයිට් එකක් මම පත්තු කරලා පෙන්නන්නම්. ඊට කලින් මේකේ පොඩ්ඩක් විස්තර කතා කරමු. මේක යාළුවනේ මොඩ් තියෙනවා සාමාන්‍යයෙන් 5-6ක් විතර වගේ මොඩ් තියෙනවා. ඊට පස්සේ අපිට මේ මොඩ් එකේ ස්පීඩ් කරන්න පුළුවන්, ස්පීඩ් එක අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනම ලයිට් මොඩ් එකක් තියෙන. ඒ කියන්නේ ගැස්සෙන මොනවත් නැති වෙන ලයිට් එක විතරයි. ඊට පස්සේ අපිට ඕන මේක එළිය අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. මේකේ ගොඩාක් ඔප්ෂන් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට බස් ආකෘතියකට සිග්නල් ලයිට් එක පවා මේ සර්කිට් එකෙන් අපිට මේව කරගන්න පුළුවන්. ඉතින් මම මේ ලයිට් වලට ගහලා තියෙන්නේ මෙන්න මේ සර්කිට් එක තමයි. හරි යාළුවනේ දැන් අපි බලමු මේකට ලයිට් එකක් දාලා කොහොමද වැඩ කරන්නේ කියලා. යාළුවනේ දැන් මම සර්කිට් එක ලයිට් එකකට සෙට් කරලා තියෙන්නේ. අපි දැන් බලමු මොඩ් එකක් කොබලා බලමු. දැන් මේකේ දැන් මේ වෙනකොට ලයිට් එක තියෙන්නේ මේ ලයිට් තියෙන එකේ මේක තියෙන්නේ. අපි දැන් මොඩ් එකක් කොබලා බලමු. ඒක ලෝගින් තමයි යාළුවනේ ගැස්සෙන්නේ. ඒක දැන් ස්පීඩ් එක උඩ අඩු වෙලා තියෙනවා. අපි උඩ වැඩි කරලා බලමු. එක යාළුවනේ අපිට අඩු කරන්න පුළුවන් ස්පීඩ් එක. අපි තව උඩ එකක් කොබලා බලමු. ඒකත් ඒ වගේ අපි පොඩ්ඩක් වැඩි කරමු. ස්පීඩ් එක අඩු කරලා වැඩි කරන්න පුළුවන්. අපි තව එකක් කොබලා බලමු. යාළුවනේ අර නිකන් ස්මූත් එක ඒකත් පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරමු. ස්පීඩ් එක වැඩි කරමු. යාළුවනේ අර මම කියන්නේ ලයිට් මොඩ් එකක් තියෙනවා කියලා. ඉතින් මේක තිබ්බහම අපිට ඕන මේක එළිය අඩු කරන්න පුළුවන්. ඇක්ටිවේට් කරන්න. අපි එළිය වැඩි කරනවා. තමයි යාළුවනේ ඒ කියන්නේ බස් ආකෘතිය කරන නියම සර්කිට් එක. අර මම කියවනේ සිග්නල් ලයිට් එකට මේක සෙට් කරගන්න පුළුවන් කියලා. ඒක කරගන්න තියෙන යාළුවනේ මේක අර මොඩ් එක ගිහිල්ලා අර ගැස්සෙන ලයිට් එකේ ස්පීඩ් එක අඩු කරන්න තමයි තියෙන්නේ. ඒක අඩු කරමු. දෙක යාළුවනේ අඩුම කරාම නිකන් සිග්නල් ලයිට් එකට පවා මේ සර්කිට් එකට අපිට ගන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් අද ගෙන ආපු වීඩියෝ එක කොහොමද මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අඩුපාඩු ඉතින් ගණන් ගන්න එපා. මොකද හදිස්සියෙන් තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. අනික ගොඩ කාලයකට පස්සේ ගේන්නේ ඉතින් අඩුපාඩු ඇති. අඩුපාඩු තියෙනවා අනිවාර්යයෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක ගැන අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපේ බස් පිස්සන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ අපි ඉක්මනින්ම 8 1 ගහමු. ඉතින් සබස්ක්‍රයිබ් කරන්න channel එක සබස්ක්‍රයිබ් කරලා bell button එක all දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් ඔයාලට ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. හරි යාළුවනේ ඉතින් වීඩියෝ එකේ මොන හරි විස්තර දැනගන්න ඕන නම් මේ වගේ බස් එකේ විස්තර දැනගන්න ඕන අනිවාර්යයෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන් reply කරලා වීඩියෝ එකක් දෙන්න. හරි හැමෝටම එහෙනම් ජය වේවා පරිස්සමින් ඉන්න.